රෙකෝඩින් ස්ටාර්ට් කරලා තියෙන්නේ? ඔව් ස්ටාර්ට් කරලා තියෙනවා. හරි. මම හිතන්නේ මගේ ස්පීකර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් මේ. ඔව් ඔයගොල්ලෝ කතා කරන ඒවා පැහැදිලිව ඇහෙන්නේ නැහැ. හරි. ස්ටාර්ට් කරලා තියෙනවා මේක. හරි පැහැදිලි දැන් ඇහෙනවා. හරි. එතකොට මම ඇහුවා දැන් මේ ඔබ්ජෙක්ට්ස් වර්ග තියෙන්නේ මොනවාද ටේබල්ස් වලට අමතරව කියලා. තව මොකක්ද ඔබ්ජෙක්ට් එකක් තියෙන්නේ? කවිදවරත් උත්තර දෙන්න. සෝරි මොකද්ද ප්‍රශ්නේ මට දැන් ටේබල්ස් වලට අමතරව ඩේටාබේස් එකේ තියෙන තව මේ ඔබ්ජෙක්ට්ස් මොනවාද? ඔය packages indexes procedures packages procedures indexes තමයි ඔබ්ජෙක්ට් එකක් විදිහට යන්නේ. අපි ඔව් කමන්නේ whatever. ඔයා කියන එක හරි. නමුත් අපිට අර දැනෙන දෙයකට තියෙන්නේ ටේබල් එකයි ඉන්ඩෙක්ස් එකයි. ඒකට අපි ඉන්ඩෙක්සස් බලන්නේ කොහමද? TBA indexes. දැන් අපි හිතමුකෝ දැන් අපිට පුළුවන් මේ employee table එක expand කරලා බලන්න පුළුවන්. sorry. employee table එකට තියෙන columns මොනවාද? නේද? ඒ වගේ බලන්න පුළුවන් තව එකක් තමයි අපි මේකේ තියෙනවා දැන් මේකේ tab underscore columns where one equal HR and table equal employees. employee table එකේ තියෙන columns ටික. employee ID, first name, last name, email, phone number, hire date. ඇයි මම මේ ඕගොල්ලන්ට පෙන්නන්නේ? මේ මෙතනත් බලන්න පුළුවන්. මේක මේක තියෙන්නේ SQL developer. මේ developers ලට ඕන කරන information ටික මේක ඇතුලේ තියෙනවා. හැබැයි DBA කෙනෙක්ට ওই ටික මදි නේද? දැන් මම මේ table කියන මේකේ ගියාන් පස්සේ ඔයගොල්ලෝ පේනවා මේ columns වගේ ඇතුලේ. මේ අතරම මේකේ තියෙන හැම column එකක්ම මම දන්නේ නැහැ. මේ PCT free කියලා එකක් කියයි. ඊට පස්සේ init trans කියයි, max trans ඔවා දන්නවා මම පස්සේ ගියා දෙන්න ඔයගොල්ලන්ට. මේ කියන information ටික හරි වැදගත්. මේවා මේ DBA කෙනෙක්ට විතරක් පේන අනිත් පැයට නොපෙනෙන මේ component එකක්. මේ database එකේ table එකට specific. අපි ගමුකෝ employee table එකට specific. මෙන්න මේ information ටික තියෙනවා. ඒකෙදි මේ PCT free වැදගත්. init trans වැදගත්, max trans වැදගත්. ඊට පස්සේ ගත්තොත් මේ login කියන ඒවා වැදගත්. ඒවා ටිකක් කල් ගියාම number of rows කොච්චරද තියෙන 107ක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්ක අතන rows count එක බලද්දී අපිට 107ක් තිබුණා. ඊට පස්සේ block කීයක් තියෙනවද? average row length එක. row එකක් ගත්තොත් එක row එකක්. මේකේ rows 107ක් තියෙනවා. ඒකේ එක row එක average row length එක 69. characters 69ක් තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ කියන specific information තියෙනවා. last analyze database එකේ table එක analyze කරලා තියෙන්නේ කවද්ද අන්තිමටම. එතකොට ඔක්තෝබර් 4 වෙනිදා 7:18ට තමයි මේ database එක මේකේ table එක analyze කරලා තියෙන්නේ. මොකද්ද මේ analyze කියන එක බව මම ඔයගලන්ට කියා දෙන්නම්. එතකොට මේවා ඔයගලන්ට මේ list down කරලා බලන්න. මේවා බැලුවාම සමහරවිට කිසිම අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මේ read only ඊට පස්සේ in memory segment ඕවා සමහර ඒවා දැනගන්න ඕනේ නැහැ. හැබැයි නිකන් rough idea එකක් ගන්න මේ information මේ database එකේ තියෙනවයි කියලා. තේරෙනවද? දැන් මම ඔයගොල්ලෝ කිව්වනේ අර employees table එකේ අපි columns ටික බලුවොත් ඔයගොල්ලන්ට පෙන්වනවා මම මේ job ID එක එකේ විශේෂිතත්වය පෙන්වනවා. ඒ කියන්නේ ඒක duplicate වෙනවා. ඒ කියන්නේ එකම job ID එක employees ලගේ කීප දෙනෙක්ට තියන්න පුළුවන්. එතකොට අපිට දැනගන්න ඕනේ ඒකේ කීයක්ද මේ තියෙන්නේ. number of distinct කීයක් තියෙනවද? මේ තියෙන low value high value මේවා තියෙන්නේ මේ ඒගොල්ලන්ගේ වෙනම format එකකට. මේවා අපිට අදාළ නැති වෙන්න නෙවෙයි මේ density එකක් තියෙනවා. ඒ වගේ මේ
ස්පෙસિෆික් වැලියුස් ටිකක් තියෙනවා අපිට මේ කියන්නේ ගන්න පුළුවන්. මේවා DBA කෙනෙක් විදියට. ඒ කියන්නේ performance tuning කරන්න හිතාගෙන ඉන්න DBA කෙනෙක් විදියට මේ information හරි වැදගත්. මේ ඒ කියන්නේ internal information ගන්න. මොකක් හරි ડોකියුමන්ට් එක අපි කියනවා මොකක් හරි අපි performance issue එකක් තිබිලා අපි බැලුවොත් එහෙම ඒක අහනවා එයා බලන්නේ කියලා කියනවා මේ job ID කියන එකට distinct values කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඒකට අපිට ටග් ගාලා කියලා බැලුවා අපි දන්නවා මෙතන තියෙනවා කියලා. මේ මම කතා කරන්නේ මේ ටේබල් එක අන්තර්ගතය. තේරුණාද? දැන් හරි. දැන් අපි මේ ටේබල් එකේ මේ වගේ තව කොලම් මේ දේවල් තියෙනවා. දැන් අපි DBA tab columns ඊට පස්සේ DBA indexes මම පෙන්නුවා. ඊට පස්සේ DBA index columns එකේ නිකන් ඕන නෙමෙයි table ඕන. මොකද index එකක index එකක් කියලා හිතමුකෝ. table ඕන එක්කෙනෙක් index ඕන තව එක්කෙනෙක් ඉන්නත් පුළුවන්. අන්න ඒකත් මතක තියාගන්න. එහෙම application හදන්නත් පුළුවන්. දැන් මේකේ තියෙනවා index ඕන table ඕන. මේ index ඕනම තමයි table ඕන. හැබැයි මේක වෙනම දෙන්නත් පුළුවන්. ඒකයි අපි මෙතන table ඕන කියලා දෙන්නේ. මේකෙත් index එකක් තියෙනවා නම් index එක ගත්තොත් මේ කියන්නේ primary key එකක් country c_id.pk කියලා කියන්නේ country id එකට තියෙන ඒකේ column name එක තමයි country id. ඒ වගේ information අපිට බලන්න පුළුවන් මේකේ. පැහැදිලිද? මේ index එකෙත් ඒකෙත් තියෙනවා යම් කිසි information ටිකක්. මම එච්චරම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කවදාද දැසද මේ distinct keys කොච්චරක් තියෙනවද ඒවයි. එහෙම කියලා තියෙනවා indexes වල. පැහැදිලි නේද? මට ඕනේ කවදාද දවසක performance tuning පැත්තෙන් මට වඩා හොඳ එකෙක්ව මෙතන හදන්න. ඒ කියන්නේ අපිට පල්ලෙහා ගෝලියෝ ටිකක් හදාගන්න නෙමෙයි අපිට ඕනේ. ඔය ටෝනි වීරසිංහ හැම වෙලාවෙම කරපු දෙයක් තියෙනවා. ටෝනි වීරසිංහ කියන්නේ කවුද? ටෝනි වීරසිංහ කියන්නේ කවුද? IT කරපු කට්ටිය දැනගන්න ඕනේ. Google එකේ ගහලා කියන්න පුළුවන් නැත්තම් මම ගහලා කියන්නම්කෝ දැන් ඉන්න. ටෝනි වීරසිංහ කියවන්න අඩු එකේ දන්නේ නැහැ මට. කවුද මේ? එන්නේ අපේ ටෝනි කියලා කියන්නේ අපි ඉතින් අපිට ගහන රෙස්පෙක්ට් එකක් තියෙන මිනිස්සෙක්. ටෝනි කියන්නේ මිලේනියම් IT එකේ ෆවුන්ඩර්. ටෝනි තමයි මේ පටන් ගත්තේ. ටෝනි කියපු කතාවක් තමයි මං හැම වෙලාවෙම ගන්නේ මට වැඩිය දෙයක් දන්නේ මිනිස්සෙක්. මට වඩා දෙයක් කරගන්න පුළුවන් මිනිස්සෙක්. ඒක නිසා මොකද මේ ටෝනි නෙවෙයි වැරදිලා මේ වෙන කවුද කෙනෙක්. මේ ටෝනි. එතකොට මමත් හොයන්නේ මට වඩා හොඳට ඉගෙන ගත්ත හොඳ දැනුමක් තියෙන තව DBA කෙනෙක්. මම ඔයගොල්ලන්ට කිව්වා මට අර මෙමරි ලොස් වෙන කතාවක්. ඒක ওই තයිරොක්සින් ප්‍රශ්නයන් නිසා වෙන කේස් එකක්. දැන් මම බෙහෙත් බොනවා. ඉතින් ඔය කමියුනිටි ට්‍රේනින් පටන් ගත්තෙත් මගේ නොලෙජ් එක මම ෂෙයා කරන්න ඕන නිසා. මේ හේතුව දරුවනේ මම නිකන් ආටෝප දාන්න හදනව නෙමෙයි. performance tuning side එකේ මේ කියන ඒ කියන්නේ මම ඔයගලන්ට මම අදාපු මේල් එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒකේ content එක නැතුව
sharing එක මම පොඩ්ඩකට නවත්තනවා. මොකද ඒකේ sensitive information තිබුණොත් ඒක කම්පැනිට හොඳ නැහැ. ඒකේ පොඩි sensitive information එකක් තියෙනවා අනිත් content වල. මම ඔයගලන්ට මේකේ වැදගත් කාරණාව විතරක් පෙන්නන්නම්. Following our meeting regarding the visa outgoing file generation process and the troubleshooting of delay, we observed the significant improvement. The processing time has been reduced from approximately 8 hours to just 3 hours. මේක සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ process එක පටන් ගන්න රෑ 12ට 12 ඉඳන් 12ට පටන් ගන්න දවල් 12 වෙනකොට ඉවර වෙනවා. දවල් 12ට ඉවරුනේ නැත්තම් මේක ප්‍රශ්නයක් වෙනවා. මේක දවල් 12ටත් ඉවර වෙන්නේ නැහැ. මම දන්නේ මේක 8 hours 3 hours කියලා දන්නේ නැහැ කියලා. මම දන්නවා මේකට සාමාන්‍යයෙන් පැය 12ක් විතර යනවා මේ වැඩේට. මේ පැය 12ක් විතර යන එක මම දන්නේ නැහැ මේක 3 hours කියලා දැන් කවන්නේ. whatever. ඒගොල්ලෝ කියනවනේ දැන් පැය 5ක් විතර අඩු වෙලානේ. මේවා කරන්න rocket science නෙමෙයි. මේ තැන හරියට අඳුරගෙන එතනට මේ අර solution එක දෙන එක තමයි අපි මේ කරන්නේ. ඔය වගේ solution මම ගොඩාක් දීලා තියෙනවා. දැන් මේක මේ memory loss එක දිගින් දිගටම ගිහිල්ලා ඉවරලා මේක මට කරගන්න බැරුණොත් එහෙම මං කියන්නේ ලෝකේ ඉන්න මම්ම විතරයි කියලා මේක කරන්න ඉන්න. හැබැයි ලංකාවට මන් දන්නේ වෙන කවුරක් කරන්නේ නැහැ. මම හිතන්නේ MIT එකේ ඉන්නවා තව කෙනෙක් එයාත් හොඳයි. මම ෆයිට් කරලා නැහැ අපි දෙන්නත් එක්ක. මගේ පාසලේම ජූනියර් කෙනෙක්. හැබැයි මේ සබ්ජෙක්ට් එකට එන්න ඕනනේ. මේ සබ්ජෙක්ට් එකට ගෙන්න ගන්න ඕගොල්ලෝ හදන්න. ඒක නිසා මම මේ කියන දේවල් පොඩ්ඩක් බලා ගන්න. තේරෙන්නේ නැති වෙයි. මම ඔයගලන්ට කිව්වා නේද මම ඉස්සර ජොබ් කරන කාලේ මම හැම මාසෙම පොතක් ගන්න තේරෙන්නේ නැති වෙන මහා අප්‍රප්‍රංශ පොත් ගන්න. අරගෙන ඉවරලා කියවනවා. කියවලා ඇත්තටම ඒවා තේරෙන්න පටන් ගත්ත ඊට අවුරුදු 2-3 ගියායින් පස්සේ. තේරුණා? එතකොට මෙන්න මේ කියන ইনফরমේෂන් ටික ඔයගලන්ගේ DBA කෙනෙක් විදියට වැදගත්. මොකද ඕගොල්ලෝ මෙන්න මේකෙන් ගිහිල්ලා ටේබල් බැලුවොත් එහෙම කවදාකවත් DBA කෙනෙක් වෙන්න බෑ. මේ ලිස්ට් එකකින් කියන මේකෙන් බලන්න. මම තව එකක් ඔයගලන්ට පෙන්නුවානේ. තව කොතනද පෙන්නුවේ? මෙතනත් පුළුවන් ඔයාලට ටේබල්ස් බලන්න. මේ තියෙන්නේ. ටේබල්ස් බලන්න පුළුවන්. views බලන්න පුළුවන්. indexes බලන්න පුළුවන්. ඔය හැම එකම බලන්න පුළුවන්. පැහැදිලි නේද? මේව බලන්න පුළුවන් නේ. මේවයි detail information නැහැ. හැබැයි මේ SQL developer කියලා කියන එක DBA ලට ටිකක් ළඟින් යන නිසා මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. ඒකෙත් හැම information එකක්ම නැහැ. ඔයගොල්ලෝ හිතන්නක දැන් මේකේ කියලා. මේකේ තියෙන්නේ මේ columns ටිකේ ওই ටික විතරයි. ඊට අමතරව මෙතන detail කියලා එකක් තියෙනවා. මේ detail එකේ යම්කිසි information ටිකක් තියෙනවා. ඒත් මේ column level එකට නෑ. table එක average row length එක මේ. table level එකට තමයි ඒක තියෙන්නේ. හැබැයි මේවා අපිට limitless මෙතනට ආවම පස්සේ අපිට ඕන කරන කියන ඕනම information එකක් මෙතන තියෙනවා. මේ views හරහා. මේ වගේ views ගොඩාක් තියෙනවා. මම මේ views අතරින් ඔයගලන්ට පෙන්නන්න මෙතන තියෙනවා අපි මම ඔයගලන්ට පෙන්නුවේ db_tables කියලානේ. හැබැයි මේ වගේ table වර්ග තුනක් තියෙනවා. කවුරුද දන්නේ කෙනෙක් ඉන්නවනේ කියන්නේ මොනවද table වර්ග තුන කියන්නේ? කවිද? කියන්න බෑ. මොකද්ද? ඒ කියන්නේ අහගෙන නෙමෙයිද මේක ඉන්නේ? අහගෙන.
අපට තාත් කස්ටමර් සයිට් එකක වැඩක් වටන ඒකයි මොකක්ද කිව්වේ මේ DB underscore tables වලට අමතරව තව table ඒ කියන්නේ මේ වගේ මේ views වර්ග තුනක් තියෙනවා. ඈ all tables and user tables හරි. එතකොට මෙන්න මේ වර්ගයේ categories තුනක් තියෙනවා. එකක් තමයි DB underscore tables. DB underscore tables කියන්නේ DB කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ system user DB rights තියෙන user කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ system වගේ user කෙනෙක්ට විතරයි බලන්න පුළුවන්. ඊට පස්සේ all underscore tables කියලා જાතියකුත් තියෙනවා. ඊට පස්සේ user underscore tables කියලා tables જાතියකුත් තියෙනවා. මම මේකේ DB underscore tables දැම්මම ඔන්න රන් වෙනවා. ඊට පස්සේ all underscore tables කියලා දැම්මමත් ඔන්න රන් වෙනවා. හරිද? ඊට පස්සේ user underscore tables කියලා දැම්මොත් එහෙම මම execute කරොත් එහෙම ඕන කියලා එකක් නැහැ. මොකද user ගේ ටිකනේ. user underscore tables කියලා දැම්මොත් මට පෙන්නන්නේ ඒ වෙලාවේ user ගේ tables ටික විතරයි. මේ මම ඉන්නේ sys එකේ. session එක වෙනස් කරාට මේ ඉන්නේ sys එකේ. එතකොට user sys නේ. අර session මේ schema එක වෙනස් කරගත්තට session මෙයාගේ user වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ user තියෙන tables ටික තමයි මෙතන පෙන්නන්නේ. එතකොට මේ මොකද්ද මේ DB underscore tables සහ all underscore tables කියලා කියන්නේ. user underscore tables කියලා කියන්නේ අපි login වෙලා ඉන්න තියෙන user ගේ තියෙන tables ටික අපිට පෙන්නනවා. ඊට පස්සේ DB underscore tables කියලා ගත්තාම database එකේ තියෙන සේරම tables ටික පෙන්නනවා. මොකද එයා තමයි ඒකේ ownership එක යාට තියෙන නිසා සේරම ටික පෙන්නනවා. එතකොට මේ මොන දෙයකටද මේ all underscore tables කියලා එකක් පෙන්නන්නේ. දැන් DB underscore tables එක ඇතුලේ සේරම tables ටික පෙන්නනවා නේද? මොකද මේ all underscore table කියලා එක. මොකටද ඕනේ? කවිඳු කියන්න බෑ. ඔය DBA tables නම් මම දන්නේ all tables කියන්නේ ඒ වෙලාවට ඒ user ට තියෙන access තියෙන tables ටික ඔක්කොම list වෙනවා ඒ වෙලාවට. අන්න හරි. ඒ කියන්නේ DB underscore tables මේ සමහර කෝල්ස් තියෙනවා අතරින්නම් බෑ මේ සමාවෙන්න ඕනේ මේ එතකොට මේ DBA කියලා කියන්නේ database එකේ තියෙන ඕනම table එක. අපි හිතමු user කෙනෙක් ඉන්නවා කියලා. අපි කියමු ආසිරි කියලා user කෙනෙක් ඉන්නවා. අපි කියමු HR කියලා user කෙනෙක් ඉන්නවා කියලා. HR කියන user ට තව මොකක් හරි schema එක තියෙන table මේ tables ටිකක් මේ rights දීලා තියෙනවා. HR එකට අපිට අපි කියමුකෝ HR කියන එකේ accounts table එකකුත් rights දීලා තියෙනවා. මොකද HR එකේ වැඩ කරන්නේ accounts tables ටිකක් මෙයාට access කරන්න ඕනේ. එතකොට මෙයාට access දීලා තියෙනවා නම් මෙයාට එතකොට accounts ටිකේ තියෙන tables ටිකුත් මෙතනට මෙයාට පෙන්නයි. දැන් මම මේ all tables එක ගැව්වට මේක දැන් ඔයාලට පේනවා. system ට අමතරව තව sys කේව වෙන්නනවා. මම මේ HR user ගෙන් නෙමෙයි ඉන්නේ මේ system එකේ ඉන්නේ. අපි HR user කෙනෙක් කියලා බලමුකෝ. alt user HR මම හැම user name password එකම Oracle කියලා දාන්නේ. මම Oracle කියලා වෙනස් කරගත්තා. අපි තව session එකක් අරගමු. එතකොට ඔයාලන්ට මේ වැඩේ පැහැදිලි කරන්න පුළුවන්. What is මේක තමයි තියෙනවා DB pointer HR කියලා එක. එතකොට user name එකත් HR. ඒක simple capital ප්‍රශ්නයක් නෑ. success. එතකොට password එක මාර Oracle ම තමයි දුන්නේ. එතකොට මම මේක save කරනවා. save කරලා connect කරනවා. දැන් HR දැන් මේ ඇවිල්ලා අපේ අර සිස්ටම් විදියට ඔරිජිනල් මේ HR එක මම දැන් මේක දෙනවා මේ සිලෙක්ට් එක මේකම ගන්නකොම බලන්න පේනවද HR user ට ඇවිල්ලා on_tables කියලා ගියාම එයාට තව කියන schemas වගේ එකක් එයාට tables ටිකක් access දීලා තියෙනවා. එතකොට ඒ ටිකත් එයාට පෙන්වනවා. හැබැයි එයාගේ ඊළඟම user underscore tables කියලා ගැව්වොත්
එයාට පෙන්නන්නේ මේ ටික විතරයි. පැහැදිලිද? පැහැදිලි නේද? පැහැදිලිද නැද්ද? සෙට් තියරි එක මෙතන තියෙන කුලක. ඒ කියන්නේ මොකක්ද ඒක කියන්නේ? ඔයගොල්ලෝ අර A මේලේ B මොකක්ද එහෙම කියලා තියෙනව නේද මේ කුලක හදනකොට? කියන්නේ මෙහෙම එකක්. මට තේරෙන මේ මැත්ස් වලින් මම කියා දෙන්නම්. මේ ඉන්නේ HR කියලා හිතන්නකෝ. මේ ඉන්නේ අපි accounts කියලා හිතමු. මේ මම නම දෙන්නම් මේකේ. HR account. මේ tables නෙවෙයි මේ user මේ දෙකේ HR ට බලන්න පුළුවන් යම්කිසි මේවා ටිකක්. මේක අපි ගත්තොත් මෙහෙම දෙනකොට ඕගලන්ට ඒක කොහොමද වෙන්නේ? HR ට පුළුවන් accounts එකේ යම්කිසි table ටිකක් access කරන්න. මේ ටික. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම accounts ට පුළුවන් HR ගේ යම්කිසි table ටික salary table එක access කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. එතකොට හැබැයි HR ට බෑ accounts එකේ මුකුත් බලන්න. accounts ට පුළුවන් HR ගේ අර දීලා තියෙන සීමාවෙට දේවල් ටික බලන්න. තේරෙනවද මම කියන්නේ? ඒ කියන්නේ මේකේ table 100ක් විතර තියෙනවා. හැබැයි accounts ට තියෙන්නේ table 3ක 4ක විතරක access එකක්. එතකොට එයාට මේ all කියන tables එකෙන් පෙන්නනවා. ඔය කුලක වල තියෙනව නේද? A මේලේ B කියයි ඔය මොකද්ද මන් දන්නේ අපිට ඔය මන් දැන් maths කරලා දැන් අවුරුදු 30ක් 33ක් විතර ඇති. මට මතක නැහැ දැන්. ඒක නිසා මේ ඔයගලන්ට fresh යම් blood තියෙන්නේ ඔයගලන්ට මතක ඇති. පැහැදිලිද ඒක? හරි. දැන් පැයක් විතර ගියානේ සෙෂන් එකේ. දැන් මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. දැන් ඔය කනෙක්ටිවිටි හදා ගැනීමේ ප්‍රශ්න ටික තිබුණාද ඔයගලන්ට? දැන් මේක ෆාස්ට් ට්‍රැක් එකේ යන්න ඕනේ. දැන් අපි මම හිතන්නේ මේ සෙෂන්ස් පටන් ගන්න දැන් ගිය මාසේ 28 වගේ මට මතක ඇටියට පටන් ගත්තේ අපි මේ සෙෂන්ස්. දැන් මාසයක් යනකොට අපි යම්සි තැනක ඉන්න ඕනේ. මාස 3ක් යනකොට යම්සි ලෙවල් එකක ඉන්න ඕනේ. එතකොට අපිට ටිකක් තියෙනවා මේකට බර දාන්න. අර ජොබ් එක කරන ගමන් මේකට ඉන්න කට්ටිය එක්ස්ට්‍රා එෆර්ට් එකක් දාන්න මේකට මොකද ජොබ් එකක් ඉන්න කට්ටියට තමයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ. මට මතකයි අපි පහුගිය සෙෂන් එකේ ෂහීම් මම ගේන්නම් දවසක මම මේ මීටින් එකකට ෂහීම් කියලා කොල්ලෙක් හිටියා හරි උනන්දුයි. මම හිතන්නේ ඇකවුන්ටන්ට් කෙනෙක් හිටියේ. මිනිහට IT වලට ඔන්න වලලා මේට ආවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් එකට ගියා කොහොම හරි. ඒ කියන්නේ උනන්දුව නිසාම. ශ්‍රී ලංකන් එකට ගිහිල්ලා ඊට පස්සේ දැන් මම හිතන්නේ තව IT කම්පැනි එකක වැඩ. ඉතින් ඒ වගේ උනන්දුවක් ඔයගොල්ලෝ තියාගන්න. මම දන්නවද එයත් එක තමයි වැඩ කරන්නේ. කවුද මේ පුතා? මම ශ්‍රී ලංකන් එකේ ඉන්නේ. ඒකනේ ඔය ඉන්නේ මේ ඒ පුරුක් තමයි ඔය කරන්නේ. මේ ළඟදී මම බැංක් එකකට ගියා. බැංක් එකකට ගියන් පස්සේ මට කියනවා මේ එතනනේ DBA මේ ආසිරයි ඔයාගේ ගෝලයෝ 25ක් විතර ඉන්නවා කිව්වා අර එහා පැත්තේ සෙක්ෂන් එකේ. මං කිව්වා අඳුනලා දෙන්න එපා කියලා. මේ නැත්තම් කේසයක් එනවා මට එතන වැඩේ කරගෙන යන්න බෑ. ඒ වගේ මේ හරි සන්තෝෂයක් කියන්නේ මේ දේවල් ස්ප්‍රෙඩ් වෙනවා මේ වගේ. ඔව් දැනොත් කතා කරලා ඇහුවා මේ ලොග්ගුලාද කියලා. මට මේ පොඩ්ඩක් මගේ පොඩ්ඩක් ඉන්න මේ පොඩ්ඩක් මේ ගන්න කමට. එළව. ඔව් සර්. දැන් එනවා. මේ දැනුත් කතා කරා මේ එහෙමද? ඔව් සර් මේ එයා තමයි මේක කිව්වෙත් මට. ඒක තමයි. එයාත් එක්ක වැඩ කරේ එයා අයින් වුණානේ.
ඔව් ඒක තමයි මම දන්නවා මේ ඒකට නේද ඔයා ගියේ. ඔව් සර් ඒකට ගිහින් ඊට පස්සේ මට මේක යන්න අයින් වෙන්න දුන්නේ නැහැ. හරි. ඔය ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ජොබ් ඔපචුනිටිස් එක පුරුදු වෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ශහිම් එක්ස්ට්‍රා එෆර්ට් එකක් දැම්මා මේකට යන්න. ඒක 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 එක්ස්ට්‍රා ඕඩිනරි. ඒ කියන්නේ එයා මට මේ වද දෙනවා. ඒ කියන්නේ වෙන වෙලාවල් වලට ප්‍රශ්න අහනවා. ඒක කිසි ගැටලුවක් නෑ. මම ශහිම්ගෙන් අහන්න කිසි වෙලාවක මම මේ එයාව මේව කරලා නෑ මම වැඩ ශහිම් කියලා මම මේ වැඩේට සපෝට් එක දීලා කොල්ලා කොල්ලා ඒ කියන්නේ මට කොල්ලුන් ගොඩ ගන්න ඕන කමක් නෙවෙයි තියෙන්නේ ගොඩ යන්න ඕගලන්ට තියෙන ඕන කම. ඔව් හරි මාර මෙච්චර හෙල්ප්ෆුල්. ඔව් මේ ওই සයිමුත් හරි හොඳ කොල්ලෙක්. මේ ඉතින් මොනවද තියෙන ප්‍රශ්න කියන්නකෝ දැන් කනෙක්ටිවිටි එක හදාගත්තද? දැන් මේක කරගෙන යද්දි ඕගලන්ට මේක කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවද? නිකන් මම මෙහෙම අහන්නම්කෝ මෙතන ඉන්න 20ද කීයක්ද දන්නේ නැහැ ඉන්නේ 18ක්ද කොයිද ඉන්නව නේද? 19ක් ඉන්නවා මමත් එක්ක 18ක් වගේ ඉන්නවා. දැන් මෙතන 18න් 3 දෙනෙක් විතර මගේ පරණ ගෝලියෝ ඉන්නවා. එතකොට ඔය ඔයගොල්ලෝ තමයි ඔයගොල්ලන් ඔය මේ වලට ගන්න ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලට ගන්නේ. ඔය සේරෝටම එක විදියට මේක යන්න විදියක් නැහැ. තේරුණාද? එතකොට මේ ප්‍රැක්ටිකල් මේක තේරෙන්නේ නැති කට්ටියක් ඇතිනේ. පර්සනල් මෙසේජ් එකක් හරි දාන්න. මේ ඔපචුනිටි එක අතහැර ගන්න එපා. මේ පර්සනල් මෙසේජ් එකක් හරි දාන්න මට තේරෙන්නේ නැහැ. මේ කියලා අපි වෙන එක්ස්ට්‍රා වෙලාවක් අරගෙන හරි මම මේක දාන්නම්. පොඩ්ඩක් ඉන්න. මේ කවිඳු කවුද අලුතෙන් 3 දෙනෙක් ඇඩ් වෙලාද කවුරු හරි? මොකද්ද? මේවා මට ෂීට් එකක් දාලා තියෙන්නේ. නෑ නෑ ඒ අර මේ නිකන් අර නදීරගෙත් මේ පෝස්ට් එක ඇඩ් කරන්න කියලා ඒක මේ අප්ඩේට් කරලා දාලා තියෙන එක. හරි. කමන්නේ. මේ හරි. ප්‍රශ්න තියෙනවද? කනෙක්ටිවිටි එක හදාගන්න බැරි? කමන්නේ. මේ වෙලාවේ ආන්න නැතුණා කන්න පර්සනලි හරි ආන්නකෝ. අපි මේ 20ක් විතර ඉන්නකොට ලැජ්ජත් හිතෙනවා ඇතිනේ මේ අපිට ප්‍රශ්න තියෙනවා. හැමෝටම ප්‍රශ්න ඇති. එතකොට 20 දෙනාම විතර වෙන වෙනම ප්‍රශ්න අහන්නේ ප්‍රශ්නයන්නේ මං අහන්නේ ඒ හේතුව තමයි ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් මෙතන කිව්වාම මේ අපිට පුළුවන් ඒක මේ අර සේරටම තේරෙන්න කොට දාගන්න. හරි. මම පොඩි දෙයක් පෙන්නන්නම් ඔයගලන්ට. මේකේ තියෙනවා අපිට ප්‍රශ්නයක් වුණානේ මේ virtual machine එක ඩවුන් කරලා ගත්තයින් පස්සේ අපිට මේ IP address එක වෙනස් වෙනවා. මම පොඩි දෙයක් කරන්නම් මේකේ. මම මෙතන shut down signal එක දීලා මම මේක shut down කරන්නම්. මේක මම Linux ගැන එච්චර දන්නේ කෙනෙක් නෙවෙයි. මම මේක shut down stop නේද තියෙන්නේ. මෙසේජ් එක යනවා shut down කියලා මෙසේජ් එක. ඒවම මෙයා shut down මේ node අන්වයිසින් shut down.
crash internet. තව තියෙනවා ඔයගලන්ට පුළුවන් නම් තව Python ටිකකුත් ඉගෙන ගන්න. මම Python දන්නේ නැහැ. මොනවා Python දන්නේ කෙනෙක් ඉන්නලා පොඩි සෙෂන් එකක් කරන්නත් පුළුවන් ඔයගලට දවසක. මේ data වැඩේදී Python ගොඩක් වැදගත්. හරි. දැන් මේක shut down වුණානේ. මම දැන් start කරනවා. type වෙන්නේ නැති වෙද්දී දන්නේ නැහැ මම පාර shut down කරනවා. තාම නම් අවුලක් නැහැ. හරි. දැන් අපි බලමු අපේ අර address එකම ඇවිල්ලා තියෙනවද කියලා. if අර අපි open කරන එක 192.168.1.80 ඒකම ඇවිල්ලා. අවුලක් නැහැ නේ. මොනවාටද අපි මේ මහන්සි වෙන්නේ දැන් එන්න නැත්තම්. මේක ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පැහැදිලිව පේනවනේ නේද? මම පොඩ්ඩක් මේක resolution වෙනස් කරගන්නම්. කමන්නේ රිවර්ට් කරමු. මේ මම මේක පොඩි වැඩක් කරා. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන network මේව එකක් තියෙනවා. මේකේ wired connection කියලා තියෙනවා. අපේ ETH 0 එකේ මේක තමයි wired connection එක. wired settings කියලා ගියාම ඔයගලන්ට පෙන්නනවා මෙතන connection 1000 Mbps කියලා තියෙනවා. මෙතන මේ settings කියලා එකක් තියෙනවා. මේකේ මේ IPv4 කියන තැන ඔයගොල්ලෝ if config -a කියලා ගැහුවාම එන result එකේ තියෙනව නේද මේ වගේක්. මෙතන තියෙනවනේ මේ තියෙන 192.168.80. ඒක තමයි එන්නේ මෙතන address කියන තැනට. ඊට පස්සේ net mask කියන එක තමයි මෙන්න මෙතනට එන්නේ 255 බිංදුව. ඊට පස්සේ broadcast එක තමයි අපි broadcast එක නෙමෙයි.
ඔව් බ්‍රෝඩ්කාස්ට් එක තමයි. බ්‍රෝඩ්කාස්ට් එකේ මේක මේ තියෙන. බ්‍රෝඩ්කාස්ට් එක තමයි ගේට්වේ කියලා තියෙන්නේ. මේ තියෙන 192.168.1.255. එතකොට මේක දාලා ඉවරලා ඔයාලට මෙතන මේක ඔටෝමැටික් DHCP කියලා තියෙන්නේ. ඒ තිබිච්ච එක තමයි අපි මෙතන මැනුවල් කරන්නේ. මැනුවල් කරලා ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ වයර්ඩ් එකේ වයර්ඩ් කනෙක්ෂන් එකට ගිහිල්ලා turn off කරලා turn off කරන් පස්සේ ඔයගලන්ට මෙතන පෙන්වන්නේ නැහැ. දැන් ඒ වෙලාවට තමයි මෙතන මේ network එකේ තියෙන්නේ හරිද? නැත්තම් දැන් තව ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි හිතමු මේකත් close කරගත්තයි කියලා. දැන් කෝ network නෑ නේ. දැන් කෝ මේක turn on කරගන්න දියන්නේ නැහැ නේ. මාර ප්‍රශ්නේ. බලමු අපිට මෙහෙමත් තියෙනවද කියලා. System tools settings මේ දන්නේ නැතුව අතගත ගන්න නෑ network. medium network. මේකට ගියාන් පස්සේ මේ off කියලා තියෙනවා. on කරගන්න. on කරගත්තාම පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන on වෙලා තියෙනවා. wired connection එකයි. නැත්නම් අපි මේක off කරලා තිබුණා නම් මෙතන පෙන්වන්නේ නැහැ. on කරලා තියන්න. දැන් හරි. ඒ විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට මට මතක හැටියට මේ සර්විස් රීස්ටාර්ට් කරන්න පුළුවන්. මට කමාන්ඩ් එක මතක නැහැ. මට මතක නැහැ. මේ ඒක සර්විස් එක රීස්ටාර්ට් කරන විදියක් තියෙනවා. මේ ඒක ඔයගොල්ලෝ Linux ක්ලාස් එක නෙවෙයි මෙතන ඉන්නේ. ඒකෙන් කරගත්තාම ඔයගොල්ලන්ට මෙතන මේ IP එක වෙනස් වෙන්නේ නැහැ. මේ sorry මේ කොතනද? SQL developer එකේ. නැත්නම් හැමදාම මේ කනෙක්ෂන් හදාලා ඉන්න එපා. හරි. දැන් අපි පොඩ්ඩක් යමු ආයේ මෙන්න මෙතනට. මේක ටිකක් ඉන්ටරෙස්ටිං වැඩක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ පොඩි ඇප්ලිකේෂන් එකක් හදාගන්න. මේ තියෙන අපේ Apex අපි අර මම ඔයගලන්ට පෙන්නුවා ඉස්සෙල්ලා ටෙස්ට් කනෙක්ෂන් එකක් හදාගන්න විදිය. ටෙස්ට් කනෙක්ෂන් එකක් හදාගෙන අපිට පුළුවන් මේවට අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න. අපි app build එකකට ගිහිල්ලා app build එකට කෙලින් නිකන් app build නිකන් ක්ලික් කරන්න. දැන් create කියලා දෙනවා. application name එක අපි ගමුකෝ human resource create application. create application කියලා කිව්වම normal application එක generate වෙනවා. මේක run කරොත් එහෙම අපිට login page එකක් එනවා. ඒකේ username එක admin password එක කරගන්න. human resource කියලා application එකක් තියෙනවා. මෙලෝ දෙයක් නැහැ, මොකුත්ම නැහැ. අපිට දැන් ඕනේ මොනවද? මේකට අපි page එකක් create කරලා දානවා. මම කියනවා මට ඕනේ employee ලගේ data බලන form එකක්. අපි interactive report නෙවෙයි, අපි classical report එකට යන. එක modes use කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ නිකන් classical report use කරන්න. classical report එකේ යනකොට කාට පුළුවන් අපි මේක කියන table එකක් select කරලා ගන්නවා. අපි table එක select කරගන්න කලින් මේකේ අපි employees ලා ගන්න එක කියනවා. employees ලා local database එකේ තියෙන table එකක් HR schema එකේ යටතේ තියෙන්නේ. select කරලා ගන්න පුළුවන් employees. ඊපස්සේ මේ ටික ඕනේ නැහැ. ටික මාත් දන්නේ. ඔය කවදාද දවසක හිමේෂ් කියලාද? හිමේෂ් දන්නවා මේව ගැන. හිමේෂ් දැන් එක්ස්පර්ට් ඒ පැත්තේ. මම කියනවා මේකේ අපි දානවා include form page. ඒ කියන්නේ data enter කරන්නත් මට form එකක් හදලා දෙන්නේ කියලා කියනවා. මේව නිකන් AI වගේ. හරිද? දැන් මේ table එකයි මේව ටිකයි දුන්නාන් පස්සේ data දාන්න form එක තමයි form page එක අපි කියමුකෝ
employee entry කියලා අපි හදනවා ඒකට. employee entry form. Next. මේකේ primary key එක විදිහට employee ID එක තියෙනවා. ඒක නිසා අපි තා primary key එකක් ඕනේ නැහැ. employee ID එක තමයි අතර මේ table එකේ primary key එක. create page. page එක create වෙලා ඒ page එක edit කරන්නත් අපිට මෙතනට ඇවිල්ලා තියෙනවා. මම මෙතනට එන්නම් ආපහු. ඔයගොල්ලන්ට පේනවා ඉස්සෙල්ලා form 3යි තිබුණේ. දැන් තව දෙකක් ඇඩ් වෙලා තියෙනවා. employee entry form එකයි employee form එකයි. මේ number මේ 9999 කියන login page එක. එතකොට අපි මේක run application කියලා දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ employee කියලා form එක තියෙනවා දැන් මෙතන. employee එකට click කරාන් පස්සේ මෙන්න ලස්සනට තියෙන application එකක් විදිහට හැදිලා. මේව තමයි application කියලා කියන්නේ. හරි. මේක අපිට edit කරන්න ඕන නම් මෙයාගේ ලේට මෙන්න මෙතනට ගිහලා edit කරන්න පුළුවන්. මේ තියෙන job ID එක click කරාම අර ID නෙමෙයි එන්නේ. ඒ job ID එකට related නම් ටික. මේ table එකේ ගිහලා බැලුවොත් job ID එකේ තියෙන්නේ මොකද්ද? ගියමුකෝ select star from employees කියලා. මේ job ID මේ add VP මේ විදිහට තියෙනවා. මේවා තියෙන කොහෙද? job ID එක තියෙන්නේ job table එකේ. ඉතින් jobs කියන table එකේ තමයි job ID වලට තියෙන connection එක කරේ. ඉතින් මේකේ තියෙන short form එකක් මේක තියෙන long form එකක්. එතකොට එයා ගන්නට ඒක අරගෙන වල මෙතනට පෙන්නනවා. මේක application එකක් හැදිල්ලනේ. එතකොට මේ වගේ application එකක් අපිට හදා ගන්න පුළුවන් නේ application development කරන්න පුළුවන්. application development මේක හරහා සමගාමීව කියා දෙන්න. දැන් ඔයගොල්ලන්ට මම දැන් එකක් තමයි tables ටික බලන විදිහ කියා දුන්නා. ඊට අමතරව මම internal මේකේ videos වල තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා. මේ පැයකමාරක වීඩියෝ එකක් ඔයගොල්ලන්ට skip කර උනා බලන්න පුළුවන්. මතක දැන් ඔයගොල්ලෝ බලපු වීඩියෝ එකක්ම බලන්න ඕන නම් අපිට ඕන තැන් කියන්නේ අමතක වෙච්ච තැනන් අපි බලන්න ගිහිල්ලා. එතකොට අපිට ගිහිල්ලා ඒ skip කරලා බලලා මෙන්න මේ කියන form එක develop කරගන්න ඕන ඔයගොල්ලන්ගේ environment එක. හරිද? අපි ඕක බලනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කරලාද නැද්ද කියලා. environment එකේ build කරලා තව මේකේ තියෙනවානේ tables ටිකක්. මේක ගත්තොත් අපි ඔයගොල්ලන්ට පේනවා employee table එක තියෙනවා. department set කරන්න පුළුවන් වෙන්න ඕනේ. job history තියෙන්න ඕනේ. ඊට පස්සේ location තියෙනවා, region තියෙන්න ඕනේ. වගේ මේ application එකට තියෙන මේ tables 1 2 3 4 5 6 7ක්. අමාරු නෑ මේවා. ටක් ගාලා ගියා මෙතනට ගියා මේ application එකේ create page එකට ගියා. දැන් අපි ගමුකෝ app builder එකට ගියා. app builder එකෙන් මේ human resources application එකට යන්න ඕනේ. application එකට ගිහිල්ලා අපිට පුළුවන් දැන් මෙතන ඇති තව form එකක් create කරන්න. මම කියන එකටත් classical report එකක් දෙන්න කියලා. දැන් classical report හදමු අපි. මම department. ඊපස්සේ මම කියනවා including form page එකක් දාන්නයි කියලා. ඒකට අපි දාන්නේ local database එක තමයි table එකක් HR එකේ තියෙන අපි දෙනවා departments කියන table එක. next ඒකේ primary key එක department ID සාමාන්‍ය primary key දෙක තුනක් දෙන්න පුළුවන් අපිට. එහෙම දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි primary key එකක් විතර එකක් නම් තියෙන්නේ. සාමාන්‍ය primary key හදන්න පුළුවන් columns දෙකකින් උනත්. ඒක නිසා තමයි මේ දෙකක් දීලා තියෙන්නේ. create page කියලා දැන්. IAVL application එක බලුවොත් මෙතන දැන් refresh වෙලා නැති නිසා මෙතන පෙන්නන්නේ නැහැ.
අපි ආයෙ මේක රන් කරොත් ඔයාලට පේනවා ඩිපාර්ට්මන්ට්ස් උත් තියෙනවා. ඩිපාර්ට්මන්ට් ටේබල් එක. ඒ වගේ මේක තියෙනවනේ ටේබල්ස් 7ක් නේද? 7ටම ඔයගොල්ලෝ මේ ෆෝම්ස් 7ක් හදන්න. ආසයිද? කරලා බලන්න. location ID location table එකකින් ගන්න. හරි. පැහැදිලි නේද? මේ ටික කරන්න ඕනේ. මේ ටික ඒක තමයි ඇක්ටිවිටි එක. ඊට අමතරව ඔයගොල්ලන්ට මම මෙතන කියා දීපු මේ කොලම්ස් තුنين tables ටිකක් කියා දුන්නානේ. db_table, db_indexes, db_index columns, db_tab columns. මේ තියෙන column table හතරේ ඔයගොල්ලන්ට එක එක columns හවු වෙනවනේ. මේ columns වලින් columns දෙකක් මම කියන්නේ මේ column එක කියලා. ඒ column එකේ තියෙන මොනවාද කියලා මොනවාද මේ data එක කියලා මට කියන්න. මේකෙන් දෙකයි මේකෙන් දෙකයි මේකෙන් දෙකයි මේකෙන් දෙකයි. සමහරට ඔයගොල්ලෝ කියන එක මම නොදැනෙම ඉන්නත් පුළුවන්. මං කිව්වේ මට වඩා අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් කට්ටිය අඩියක් නෙමෙයි අඩි 100 ගානක් ඉස්සරහට තියන්න පුළුවන් කට්ටිය හදන්නේ කියලා. ඒක නිසා හොයන්න ඕනේ මේක ඇතුලේ තියෙන මොනවද කියලා. ප්‍රැක්ටිකල් සෙෂන් එක ගොඩක් වෙලාවට ලබන සංසුදතියේ කමාරට ලොකුමාන්න හිටියේ නැත්තම් අපි ප්‍රැක්ටිකල් සෙෂන් එක ප්‍රැක්ටිකල් සෙෂන් එක නෙමෙයි මේ කරපු එකේ රිවිව් එක අපි ඔයගොල්ලන්ගේ මේක මම මෙන්න මේ කියන වැඩේ. මෙතන මේ ටේබල්ස් හතරේ columns දෙකක්. මේකෙන් column දෙකයි මේකෙන් column දෙකයි මේකෙන් column දෙකයි මේකෙන් column දෙකයි. ඒකෙන් මට කියන්න බෑ මේ table db_tables table column එකේ සර් table column එකක් තියෙනවා මේ table name කියලා. ඒ table name කියලා තියෙන සර් මේ table එකේ නම තියෙන එතන සර් කියලා. මෙන්න මේ basic information ඇරලා ඒ කියන්නේ ඕන එපා table name එපා table space එපා ඉස්සරහට තියෙන තව අනිත් columns ටිකෙන් lazy column එකක් කරන් තෝරගන්න එපා. අමාරු එකක් පුළුවන් තරම් මේ සේරම් ටික උනත් ඉන්වෙස්ටිගේට් කරන්න බලන්න. බලලා අයිඩියා එකක් ගන්න බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා db_. දැන් මම මෙහෙම කිව්වොත් මෙතන මේක පෙන්නුවොත් ඕගොල්ලෝ එතනට යනවා. ඒක නිසා ඒක මම පෙන්වන්නේ නැහැ. ඕගොල්ලෝ හොයන්න දේවල්. එතකොට හොයනකොට මම පෙන්වන දේට වඩා වෙනස් දේවල් ගොඩක් හම්බ වෙයි. පැහැදිලි නේද? අපි අද පැය කමාරක් විතර කරන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. කමක් නැහැ. ඔයගොල්ලන්ට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න. කාට හරි මේ අවුට් වෙන්න ඕන නම් අවුට් වුණත් ගැටලුවක් නැහැ. අපි මේවට ප්‍රැක්ටිකල් සෙෂන් එකක් දීලා තියෙනවා. පැහැදිලි? මේ කරන විදිහට නෑ සර්. මේ මීට වඩා මෙහෙම නෙවෙයි සර් මෙහෙම වෙන්න ඕනේ කියලා එහෙම අදහසක් තියෙනවනේ ඒක කියන්නේ. නෑ නේද? ඔහේ නිකන් මේ නිකන් කියා දෙන දේ අහගෙන ඕවා කියන්නේ කියලා අපි පඬිත වෙනවා කියලා හිතයිනේ. අපේ අර කොල්ල නෑ නේද? අපේ හැමදාම කතා කරන. කවුද යා නම මතක නෑ. මේ අපේ ගමේ දරුවෙක්. ඇවිල්ලා නෑ නේද? මට නම මතක නෑ යාගේ. රෙකෝඩින් එක ස්ටොප් කරන්න. යොහන් නෝ. නෑ අද යන්නේ. ඔව් රෙකෝඩින් එක ස්ටොප් කරන්න පුතා.